සරණයි. දැන් අද මේ දානි පූජා කරලා පිනක් රැස් කරගත්තද සතුටින්ද? බොහෝ කාලයක් තිස්සේ අසපුවට සම්බන්ධ වෙලා පින් රැස් කරගන්න පුළුවන් පිළිසක්. ඉතින් අද දවසේ දානි පූජා කරලා පිනක් රැස් කරගත්තා. ඒ පිනට අමතරව තවත් අග්‍ර පිනක් රැස් කරගත්තා. මොකක්ද ඒ පින? මේ දන්තන් පූජා කරලා අපිට පින් රැස් වෙනවා. ඊටත් වඩා අග්‍ර පිනක් රැස් කරගත්තා. මොකක්ද ඒ පින? ධර්මශාලාව. දෙන දේවල් අතරින් තියෙන්නේ අග්‍රම දේ මොකක්ද? අපිට කෙනෙකුට නේ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න පුළුවන්. බොන්න ටිකක් දෙන්න පුළුවන්. අඳින්න පළඳින්න දෙන්න පුළුවන්. නොයෙක් දේවල් දෙන්න පුළුවන්. හැබැයි ඔය අපි නොයෙක් දේවල් දෙන දේවල් අතරින් මිනිස්සෙගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ සෝපත් වෙන්නේ මොනවද දුන්නොත්ද? ධර්මයේ දුන්නොත්. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ලෝකයේ දෙන දේවල් අතරින් අග්‍රම දේ තමයි ධර්මය. ඒ නිසා අද දවසේ ධර්ම දානයේ සිද්ධ කළ මේ පින්වතුන් අග්‍ර පිනක් රැස් කරගත්තා. පින්වත්නි භාගතුන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් මේ ජීවිතේ සැප විඳිනවා නම් දැන් සැප විඳින අය අපේ ඇස් දෙකට පේනවනේ නේ. සැප විඳින අය ඔය කෙනෙක් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ සැප විඳිනවා නම් කාරණා තුනක් මුල් කරගෙන සැප විඳිනවා කියලා භාගතුන් වහන්සේ වදාලා. පළවෙනි කාරණේ තමයි දානය. දානේ මුල් කරගෙන සැප විඳිනවා. ඒක ඇත්තද බොරුද? ඇත්තනේ. දන් දුන්න අයටනේ දැන් අද අපිට දකින්න හම්බෙන සමහරවිට ගොඩාක් සල්ලි තියෙනවා. මොකක්ද ඕකේ පිටිපස්සේ කතාව? සසරේ දන් දීලානේ. සසරේ දන් දීලා සමහර අය ඉන්නවා එයාලට මුකුත් කන්න දෙයක්වත් නැහැ. මොකද ඒක පිටිපස්සේ තියෙන කතන්දරේ සසරේ දන් දීලා නැහැ. එහෙනම් දානේ කියන දේ අපේ ජීවිතේට ඍජුවම බලපාන සැපේ ලබන්න. භාගතුන් වහන්සේ වදාළ දෙවෙනි කාරණේ තමයි සැප විඳින දෙවෙනි කාරණේ සත්‍ය. මොකද්ද අපේ ජීවිතේ සැපේ ලැබෙන දෙවෙනි කාරණේ තමයි සත්‍ය. සත්‍යයෙන් කොහොමද සැප විඳින්නේ? මේ ලෝකයේ තියෙන එකම සත්‍ය මොකද්ද? පරම සත්‍ය. ඔව් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි පරම සත්‍ය. ඒතර සත්‍යයෙන් සැප විඳින්නේ කොහොමද? සත්‍ය අහන කෙනා මේක හොඳට මතක තියාගන්න. සත්‍ය අහන කෙනා සැප විඳිනවා. සැප විඳිනවද නැද්ද? සත්‍ය අහන කෙනානේ මේ ලෝකේ අසත්‍ය අහගෙන ඉන්න කෙනාට අර తాවකාලික වුණ සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි යාට සැබෑ සැපේ ලබා කරගන්න හම්බෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ සත්‍ය අහන කෙනා සැප විඳිනවා. සත්‍ය අහලා සැප විඳින්න පුළුවන්. අය කොහොමද සත්‍යයෙන් සැප විඳින්නේ? අනිත්‍යයට සත්‍ය කියලා දෙනවා. නේ? බණ කියන්න පුළුවන් නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියනවා. සත්‍ය ධර්ම අනිත්‍යයට කියලා දෙන කෙනා තොන්න සැප විඳිනවා. අය කොහොමද සත්‍යයෙන් සැප විඳින්නේ? සත්‍ය අවබෝධ කළා සැප විඳින්න පුළුවන්. තවත් විදියක් තියෙනවා. මොකද්ද? යම් කිසි පිරිසක් සත්‍ය අහනවද? ඒ සත්‍ය අහන පිරිසට සත්‍ය අහන්න උපකාර කරනවා. දැන් අද මේ පින්වතුන් රැස් කරගත්ත පින කොයි වගේ තියෙනවද? සත්‍ය ධර්මයේ දේශනා කරන තැනකටනේ. දැන් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ කල්ප 100,000 ගණනකට දුර්ලභයි බුදු කෙනෙක් පහළ වෙනවා. උතර බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප 100,000 ගණනකට දුර්ලභයි නම් භාගතුන් වහන්සේගේ ධර්මය ඇහෙන එක කොච්චර දුර්ලභද? ඒකත් ඒ වගේම දුර්ලභයි. එහෙනම් භාගතුන් වහන්සේගේ ධර්මයේ කියන ධර්මශාලාවක් හදන එක ඒකත් දුර්ලභයි. ඒ නිසා ධර්මශාලාව හදන්න උදව් කරා කියලා මේ පින කරලා අමතක කරන්න එපා. මොකද ඒකාන්තයෙන්ම දුර්ලභ පිනක්. බුදු කෙනෙක් මේ ලෝකෙට කලාතුරකින් නම් පහළ වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ දේශනා කරන ධර්මශාලාවක් හැදෙන්නේ කල්ප 100,000 ගණනකට දුර්ලභ තැනක් තමයි මේ හදන්නේ. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් සත්‍ය ධර්මයේ දේශනා කරන තැනක අනේ සත්‍ය ධර්මයේ අහන මිනිසුන්ට නේද? අසුපේ ධර්මශාලාව හැදුවට පස්සේ මේකට 1000ක් 2000ක් පිරිසෙවිලා බණ අහනවා. එතකොට මේ පින්වත් මේ බුද්ධ ශාසනය මුල ගැහිච්ච වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට පින රැස් කරගන්න දක්ෂ වෙන්න කියලා කියන්නේ අර දැන් මේ පින්වතුන් ඕන ධර්මශාලාව උදෙසා කියලා දැනුන මුදල් පූජා කර පුළුවන් විදිහට උපකාර කර පින රැස් කරගෙන ඉවරනවා. ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ? රස්සාවේ වැඩ තියෙනවානේ. ගෙදර අයගේ ප්‍රශ්න තියෙනවා අල්ලපු ගෙදර ප්‍රශ්නයිනේ. එක ඒවනේ අපි ඔළුවේ තියෙන්නේ. රටේ තොටේ ඔය ඔක්කොම ඔළුවේ දාගෙන අපි එක වැඩ කර ඉන්නවා. හැබැයි පින්වත්නි අපිට මේ පින අමතක වුණාට පිනට රැස් වෙන්න අමතක වෙන්නේ නැහැ. ඒකයි පිනේ තියෙන සුන්දරත්වය. අපි පින අමතක කරලා දැම්මම මේ පින රැස් වෙනවා. අපේ පිටිපස්සෙන් අපිට හේවණල්ල අමතක වුණාටනේ. හේවණල්ල අපි දැන් බලනවද හේවණල්ල තියනවද නැද්ද කියලා? බලන්නේ හේවණල්ල අපිට බරක් නෙවෙයි. හැබැයි හේවණල්ල අපේ පිටිපස්සෙන් ඉන්නවා. අපි පිටිපස්සෙන් ඇවිල්ලා රකින්නවා. ඒ නිසා පින්වත් හිතන්න මේ ධර්මශාලාව හැදුනට පස්සේ යම් කිසි කෙනෙක්
සිල් ගන්නේ නැති කෙනෙක් ඇවිල්ලා බණපදයක් අහලා අනේ මම සිල් රකින්න ඕන කියලා සිල් රකින්න පටන් ගන්නවා. සිල් රැකලා පිනක් රැස් කරගන්නවා. ඒ පිනේ කොටස්කාරයෝ වෙන්නේ නැද්ද මේ පින්වතු? කොටස්කාරයෝ බවට පත් වෙන මොකද ධර්මශාලාව හදන්න උපකාර කළා. ඒ නිසා ධර්මශාලාව හදන පින ඒ වගේ පිනක්. මේ ලෝකේ මිනිස්සු දන් දෙන්න කැමති නැහැ. සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද? මසුරුයිනේ. තමන්ගේ දේවල් තමන් ලං කරගෙන ඉන්න තමයි කැමති. ඔය වගේ මිනිස්සු ධර්මශාලාවට ඇවිල්ලා බණපද අහලා අනේ දානි දෙන්න ඕනේ කියලා හිතලා දානි පූජා කරනවා. එතකොට මේ මිනිස්සු බණපදයක් අහලා දානි පූජා කළා රැස් කරගත්ත පිනේ කොටස්කාරයෝ බවට පත් වෙන්නේ නැද්ද මේ පින්වතු? කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඒ නිසා පින්වතු මේ ධර්ම දානමේ පින කියලා කියන්නේ උදේ දවා රාත්‍රියේ රැස් අර නිකන් උල්පතකින් වතුර ගලන්නේ වගේ අපේ ජීවිතේට රැස් වෙන අග්‍ර පිනක්. ඒ නිසා හිතා සතුට වෙන්න පුළුවන් මේ පින්වතුන්ට අපේ ජීවිතයේ උදේ දවල් රාත්‍රියේ පින් ගංගාවක් රැස් කරගත්තනේ. පින් ගංගාව මිනිස්සේ බණපදයක් අහදී අනේ මේ පින්වතුන්ට රැස් වෙනවා. කෙනෙක් සීලයක් රැකී දීපින මේ පින්වතුන්ට රැස් වෙනවා. භාගතුන් වහන්සේගෙන රහතන් වහන්සේලා ගැන අහලා හිතේ පැහැදීම ඇති කරගන්න ඒ පිනේ කොටස්කාරය බවට මේ පින්වතුන්පත් වෙනවා. දහම් දෙනව මිනිස්සු හදාගත්තනේ මේ ලෝකයේ දිහා ප්‍රඥාවන්ත මේ සියලු දේ අනිත්‍යයි කියලා යම් කිසි කෙනෙක් දකිද්දී ඒ පිනේනේ ඒකට උපකාර කරපු පින මේ පින්වතුන්ට රැස් වෙනවා. පින්වත්නි ධර්මශාලා මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම මගපලලාභී මිහි වෙච්ච තැන මොකද්ද? ධර්මශාලාවනේ. දැන් බලන්න පටාචාරා කිසා ගෞතමී කියලා කියන්නේ අප්‍රමාණ දුක් විඳපු කාන්තාවන්. ඒ අය තමන්ගේ දුක නැති කරගත්ත තැන මොකද්ද? ධර්මශාලාව. ඒ නිසා මතක තියාගන්න අපි යම් කිසි කෙනෙකුට යම් දෙයක්ද දෙන්නේ ඒ දේ අපිට හම් වෙනවා. නේ අද දැන් මේ පින්වතුන් දානේ දුන්නා. ඒ දානේ දුන්න සැපේ බලාගෙනනේ ওই සැපේ පැතුවත් නැතත් ලැබෙනවා. ඒතර ධර්මශාලාවක් හදන්න උපකාර කළා කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ කෙලෙස් දුරු කරගන්න උපකාර කළා. ඒතර මේ ලෝකෙට මොකද්ද දුන්නේ? කෙලෙස් දුරු කරගන්න උපකාර කළා නම් ඒ උපකාරය අපිට එන්නේ නැද්ද? ඒ උපකාරය අපිට එනවා. කෙලෙස් දුරු කරගන්න උපකාර වෙනවා. ඒතර මේ පින්වතුන් ලෝකෙට දන් දුන්නේ සැනසෙල්ල. සැනසෙල්ල දන් දුන්නා නම් මොනවද හම්බෙන්නේ? සැනසෙල්ල හම්බ වෙනවා. මේ ලෝකේ දෙන දේ හම්බ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න නේ. දැන් මේ පින්වතුන් දැන් දාන පූජා කරාට පස්සේ දැන් හිතේ අදහසක් තියනවාද? අපි දැන් අපිට පුළුවන් විදිහට ඕන දානේ හදලා ඉතා ප්‍රණීතව මහන්සිලා දානි පූජා කරා. දැන් මේ මෑණියන් වහන්සේලා දාන වළඳපු මෑණියන් වහන්සේලා තනේ අපිට නැති බැරි කාර්යක කැම ටිකක් හදලා දෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? අපේක්ෂාවක් නැතුව දන් දුන්නේ නේ. අපේ ඔය විදිහටම පින්වත්නි මේ ලෝකෙට කරුණාව දන් දෙන්න. අපිට මොකද අපි දැන් කෑම බීම දන් දෙනවා කිසි අපේක්ෂාවක් නැහැ. මෙයා අපිට දෙයි එහෙම අපේක්ෂාවක් නැතුව කෑම බීම නම් දන් දෙන්න පුළුවන්. හැබැයි අපිට මේ ලෝකෙට කරුණාවයි මෛත්‍රිය ওই විදිහට දන් දෙන්න පුළුවන් නේ. අපි කෙනෙකුට ඕන හොඳට සැලකුවොත් බලාපොරොත්තු වෙන මම මෙයාට හොඳට සැලකුවොත් මෙයාත් මට හොඳට සැලකයි. බලාපොරොත්තු වෙනවද නැද්ද? නේ මේ ලෝකෙටනේ. ඒ නිසා මේ ලෝකෙට ධර්මයේ දන් දෙන්න ආපහු බලාපොරොත්තු වෙන්න එපා. කරුණාවෙන් මිනිස්සුන්ට කතා කරාට පස්සේ මම මෙයාට කරුණාවෙන් සැලකුවොත් හින්දානේ මම මෙයාට සැලකුවෙන්නේ මෙයාත් මට සැලකයි. ඕව බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන මොකද්ද? බලාපොරොත්තුවත් එක්ක හිතේ වෙහසක් තියෙනවා. අපේක්ෂාවත් එක්ක අපි දැන් ලෝකෙට දෙන දේ අපිට හම්බෙයි. හැබැයි දෙන දේ දුන්න මිනිස්සයාගෙම හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ අපි වෙහෙසටපත් වෙන ලොකු තැනක් තමයි උතනේ. අපි ගෙදර ඉන්න අයත් එක්කනේ නැත්තම් අපි හිතන්නේ මං උදේ ඉඳන් මහන්සිලා මෙයාට කරනවා කිසි පළක් නැහැ. කොහොමනේ අපිට හිතෙන්නේ මම මෙයාට කොච්චර දුන්නත් මෙයාගෙන් කිසි සැලකිල්ලක් නැහැ මට. ඒ නිසා කිසි දෙයක් මේ ලෝකෙට බලාපොරොත්තු වෙන්නේ නැතුව භාගතුනාට මේ ලෝකෙට ධර්මයේ දන් දුන්නේ නේද? භාගතුනාට මේ ලෝකෙට ධර්මයේ දන් දුන්නේ අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ දානි පූජා කළ ලස්සන ගුණයක් නේ මසුරු සිත නැති කරගන්නවා කියලා කියන ලස්සන ගුණයක් ඒක පුරුදු කරා. ඒ අතර ධර්මශාලාවක් හදන්න උපකාර කරපු මේ වෙලාවේ ලස්සන සතුටක් හිතට ගන්න මේ ලෝකෙට ලස්සන දේවල් දන් දෙන කෙනෙක් වෙන්න. මේ ලෝකෙට ගොඩාක් අඩුයි කරුණාව කියන ලස්සන දේ අඩුයි. නේ වචන වලින් මේ ලෝකෙට ලස්සනට දන් දෙන්න පුළුවන් දේ වචන. ඒ මොකද පින්වත්නි වචන කියන දේවල් අපේ ඇඟේ බැදුනට දැනෙන්නේ. හැබැයි ඒක හදවතටම දැනෙන දෙයක්. වචනකින් මිනිස්සෙක්ව බිමටම පාගලා දාන්න පුළුවන්. වචනකින් මිනිස්සෙක් උඩටම ඔසවලා තියන්නත් පුළුවන්. ඒ නිසා මේ ලෝකෙත් අනිත්‍යයට ඇත්ත කතා කරලා මේ භාගතුන් වහන්සේ වදාළ සත්‍ය ධර්මයේ කියලා මිනිසුන්ගේ ජීවිත නගා හිටවන්න උපකාර කරන්නේ. එතෙද දැන් මේ පින්වතුන් දැන් මේ කලන මිතුරු සමාජයක් කියලා තරුණ පිරිස එකතු වෙලා ඒ වැඩ කටයුතු කරද්දී අනිත්‍යයට කටයුතු කරද්දී වචනේ සංවර කරගන්න.
වචනේ සංවර කරගන්නවා කියලා කියන්නේ දැන් අද දවසේ අර ලස්සන පිනක් කරාට පස්සේ ජීවිතේ ලස්සන පැතුම නේද? ධර්මදේශනාවල අහලා තියෙනවා නේද? විශාකා එහෙම දන් දීලා පතනවා සිහිය. මට සිහිනෝන ලැබෙන්නේ මේ පින උපකාරී වේවා කියලා නේ. දන් දීලා නිකන් ඉන්නේ. ඒ පිනේ තමන්ගේ ජීවිතේ ලස්සන දේවල් එකතු කරගන්නවා. ඒ නිසා ධර්මශාලාව හදන්න උපකාර කරාට පස්සේ මේක ඒකින් පිනෙන් ඉවර කරන්න එපා. තමන්ගේ ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්න. ලෝකයේ භාගතුන් වහන්සේලා රහතන් වහන්සේලා ධර්මයේ දන් දුන්නා. අනේ ඒ වගේ මමත් මේ ලෝකයට කරුණාව මෛත්‍රිය වචනයකින් පවා දන් දෙනවා. කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්නේ පරුස වචනයක් කියන්නේ හිස් වචනයක් කියන්නේ භාගතුන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ඇත්ත කියලා බොරු කියලා මිනිස්සුන්ගේ හිත සනසවන්න පුළුවන් නේ. බොරු කිව්වම මිනිස්සුන්ගේ හිත සනසනවා. හැබැයි බොරු කියලා හිත සනසවන්නේ නැතුව භාගතුන් වහන්සේගේ ඇත්ත ධර්මයේ කියලා හිත සනසවන පිරිසක් වෙනවා කියලා හිතන්න. භාගතුන් වහන්සේගේ ඇත්ත ධර්මයේ මිනිස්සුන්ට කියලා දීලා ඒ මිනිස්සුන්ට ලබන සැනසීම මිනිස්සුන්ට දන් දීලා අනේ මම සැනසෙල්ලට උරුමකාරයෙක් වෙනවා කියලා හිතන්නනේ. කෙලස් දුරු කරගන්න කෙනෙකුට උපකාරී කළොත් අනේ කෙලස් දුරු කරගන්න අපිට ඒකාන්තයෙන් මේ පින උපකාරී වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ඔන්න දාණයෙන් පින් රැස් කරගන්න පුළුවන්. අනිත් එක තමයි සත්‍යෙන් ජීවිතේ සැප ලබනවා. තුන්වෙනි කාරණේ මතක තියාගන්න සීලය. සීලය කියන්නේ ජීවිතේ සැපේ ලැබෙන තුන්වෙනි කාරණේ. හරි ලස්සන දෙයක් නේ. දැන් අද දාන දෙන්න ගොඩාක් මහන්සි වෙනානේ. ගොඩාක් මහන්සිලා උයලා දාන පූජා කරා. හැබැයි ඔය දාන පූජා කරනවටත් වඩා අග්‍ර පිනක් රැස් වෙන මොකකින්? සිල් රකින්නවල. සිල් රකින්න. ඒ නිසා මේ සියලු පින්කම් කරන අතරේ තමන්ගේ සීලය දිහා නිතර හැරිලා බලන්න. කොහොමද හැරිලා බලන්නේ? මගේ සීලය paludu වෙලාද කැඩිලාද තමන්ගේ මේ මොකද දැන් බලන්න මේ දවස්වල නා යනවනේ. ගෙවල් යදලා මිනිස්සු මැරෙනවා. දැන් පහුගිය කාලේ ප්ලේන් කඩාගෙන යටලා මිනිස්සු මැරෙනවා. බස් පිරිල්ලලා වැටුණා. ඒ මිනිස්සු මැරුණ විදියට අපේ මරණයත් කවදද දවසක එනවද නැද්ද? අපි හැබැයි මැරෙන දවස දන්නවද නැද්ද? දන්නේ නැහැ. මැරෙන විදිය දන්නවද නැද්ද? දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා. මොකද්ද? අපි මැරෙනවා. අද දවසේ අසපුවට ඇවිල්ලා මේ පින රැස් කරාට මේ පින්වතුන්ට ගෙදර යන්න පුළුවන් වෙයි කියලා සහතිකයක් දෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම දන්නේ නැහැ අපිනේ. එතකොට ඒ යන අතර මේ පින්වතුන් සතුට වෙන්න පුළුවන්. පාර මැද මැරුණා මං දානෙන් පින් රැස් කරගත්ත කෙනෙක්. සත්‍යයෙන් පින් රැස් කරගත්ත කෙනෙක්. සීලය පිරිසිදුව රැක ගන්න ඕනේ. මේ කාලේ ටිකක් දුෂ්කරයි සීල් රකින්න එක. හැබැයි දුෂ්කරයි කියලා අනිත් අය හින්දා සීල් කඩාගත්ත කියලා අපිට ඒක සාධාරණයට හේතුවක් නෙවෙයි. නිරේ ගිහිල්ලා විඳවන්න වෙන්නේ කාත් එක්කද අම්මා තාත්තත් එක්කද? බිරිඳ ස්වාමියා එනවද ළමයි එනවද? කවුරුත් එන්නේ නැහැ. තමන් කරගත්ත දේවල් අරගෙන තමන්ට යන්න වෙනවා. ඒ නිසා තමන්ගේ දායාදේ වෙන්නේ තමන් සිතින් කයින් වචනේ රැස් කරගන්න දේ. ඒ නිසා හොඳට සිල්පද ටික නිතර සිහි කරගන්න. දැන් දානේ නම් දෙන්නේ කලාතුරකින් නේ. හැමදාම දානේ දෙන්න හම්බෙන්නේ නැහැ. සිල්පද හැමදාම රකින්න හම්බෙනවා. හැමදාම රැයට සිහි කරගන්න ගොඩක් නේ සිහි කරන්නේ. අපිට සිහි කරනවා නම් මොන සිහි කරන රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ගැන සිහි කරනවද නැද්ද? එයා කරපු වෙලේ හරි වැරදි අපි ඕව කතා කරනවද නැද්ද නේ? නලු නිලියෝ ගැනනේ එයා අඳපු දේවල් නේ වැදගත් නැති දේවල් සිහි කරන අතරේ ඕව සියල්ල මතයල්ලා දාලා සිල්පද පහ ගොඩක් නැහැ. ගිහි පින්වතුන්ට කවුද මේ සිල්පද පහ අපිට දුන්නේ? කවුද දුන්නේ? භාගතුන් වහන්සේ. අන්න ඒව මතක තියාගන්න. දුන්න කෙනා මතක තියාගන්න. දුන්නේ කවුද? භාගතුන් වහන්සේ. ශ්‍රේෂ්ඨ කෙනෙක්ගෙන් හම්බුන ශ්‍රේෂ්ඨ දායාදයක්. ගොඩක් නෑ ඔය සිල්පද පහ රැයට සිහි කරන්න. සිල්පද පහ සිහි කරද්දී එක සිල්පදයක්වත් කැඩිලා නෑ කියලා සිහි වෙනවනම් එයාට සතුටු වෙන්නේ. පාර මැද්දේ ඇඟ කුඩු වෙලා තුරු චප්පන් වෙලා කවුරුට කෙනෙක් මැරුණම අපි කියන අවාසනාවන්ත විදිහට මැරුණා. අපිට පේන ඔච්චරයි. හැබැයි අපි දන්නේ එයා ජීවිතේ රැස් කරගෙන තියෙන දේ. ඒ නිසා සිල්පද රකින්න ඒ සිල්පද රැක තමන්ගේ ජීවිතේ සූපත් කරගන්න. මේ පින්වතුන්ට මේ අපිට මේ ගොඩාක් කාලයක් නෑ පින්වතුනි. අපිට දැන් මේ පේනවනේ ගොඩාක් මිනිස්සුනේ දහස් ගණන් මිනිස්සු බණපද අහන්න නිකන් මොකද්ද එකක් වගේ පේනවා. හැබැයි අපිට ගොඩාක් කාලයක් නෑ නේ. අපි දැන් සසර දිහා බලුවම අපිට මේ තව ලොකු කාලයක් නෑ මනුස්ස ලෝකෙ ඉන්නේ. ඒ කාලේ මිනිස්සු අවුරුදු 100 ගණන් 20000 10000 හිටියා. අපිට නේ අවුරුදු ඉලක්කම් 3ක අවශ්‍ය නෑ. අපේ සීයලා නෝන 100 ගණන් හිටියේ කියන්නේ කොහොමද? අපිට 80වත් කන්නේක හිතෙන්න බැහැ. 60 70 හිතාගන්න බැහැ. තව චූටි කාලයයි තියෙන්නේ. මේ චූටි කාලේ හොඳට සිල්පද ටික රැකගන්න. එතකොට අපිට වයසට ගියට පස්සේ සිහි කරන්න පුළුවන් නේද? මම මෙච්චර කාලේ සිල්පද පිරිසිදුව රැක්කා. දැන් මේ පින්වතුන් උපෝසථ සීලය සමාදන් වෙනවා නේද? පොය දවසට නේ. අනිවාර්යයෙන් සමාදන් වෙන්න ඕනේ. මොකද අවුරුද්දට දවස් තියෙන 365යි. පොය දවස් තියෙන දවස් 12යි. ඔය 12 කැප කරන්න බැරි නම් ඒක වැඩක් නෑ.
අනිවාර්යෙන් කැපකල යුතුමයි. අපි වෙදින්න එකක් තිබ්බොත් මග අරිනවද? මල ගෙදර තිබ්බොත් මග අරිනවද? මොකක් හරි කියලා යනවනේ. ඒ නිසා පොයේ දවසේ කියලා කියන්නේ ඒකත් කවුද පොයේ දවස් අපිට පැනෙන්නේ? භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ කියපු දෙයක් කරනවා කියලා හිතලා භාගතුන් වහන්සේ මුල් තැන දීලා හැමදේම කරලා ජීවිතේ වරදින්නේ. ඒ ජීවිතේ වරදින්නේ. ඒ නිසා අපි මේ පින්වතුන්ට සෙත් පතනවා. අද දවසේ ඒ උතුම් ධර්ම දානේ අග්‍ර පිනක් රැස් කරගත්ත මේ වෙලාවේ මේ පින්වත් සියලු දෙනාටම තව තවත් දන්පෙන් පූජා කළ බොහෝ පින් රැස් කරන්න වාසනාව උදා වේවා. භාගතුන් වහන්සේගේ සත්‍ය ධර්මයේ නිතර ශ්‍රවණය කළ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න වාසනාව ලැබේවා. හැම දිනාටම සමාදන් වෙන සිල්පද කිසි කරදරයක් වෙනසක් බාධාවක් නැතුව සුවසේ සමාදන් වෙලා පින් රැස් කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු. විශේෂ මොනවාරි දැනගන්න තියෙනවද? යන්න කලින් වන්දනා කරගෙන යන දාති තෙරණිහාරයට ගියාද හැමෝම ගියාද යශෝදරා තෙරණිහාසේ ගියේ හැමෝම යන නැතුව තියන්නේ නේද හැමෝම ගිහලා වන්දනා කරගෙන යශෝදරා තෙරණිහාසේ ඉදි ධාතුන් වහන්සේලාත් වැඩි ඉන්නවා ධාතු මන්දිරේ අපිට මේ කියන්නේ රහත් කාන්තාවන් අතරින් ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නේ ඒ වගේ ඇස් දෙකට ඒ වගේ රූපයක් හරි දකින්න ලැබෙනවා කියන්නේ අපිට රහතන් වහන්සේලා රහත් තෙරණිහාසේ යුග හැම එකම මගහැරුණා නේ අපිට අපේ ඇත්ත කතන්දරේ අපිට බුදුවරු මග හැරිච්චයි. අපි මෙහෙම හිටියට. රහතන් වහන්සේලා රහත් කරගෙන වහන්සේලා මග හැරිච්චයි අපිටනේ. ඒතර අද දවසේ ගුණ සිහි කර වඳින්න මේ හම්බෙන අවස්ථාවනේ ධාතු මන්දිරේ වන්දනා කරගත්තනේ රහතන් වහන්සේලා රහත් කරගෙන වහන්සේලා එක වෙහෙරක වැඩ ඉන්නවා. ඒක හරි අසිරිමත් බුද්ධ කාලයේ වැඩ හිටපු රහතන් වහන්සේලා මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ වැඩ හිටපු රහතන් වහන්සේලා රහත් කරගෙන වහන්සේලා. ඉතින් යුග ගණනාවක රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා එක විහෙරක වදින්න හම්බෙනවා නේද? ඒ නිසා යන්න කලින් ආපහු පුළුවන් නම් ධාතු මන්දිරයටත් යන්න. මේ යශෝදරා තෙරණින් වහන්සේගේ විහාරයටත් ගිහලා වන්දනා කරගන්න හම්බෙනවා. හොඳයි සිරුරක් බලන්න. ඔක්කොම පිළිස් කීදෙනෙක් වගේ ඉන්නවද? 38ක් වගේ. 38ක් වගේ.